ආයිබෝවන් අද වීල්ස් ට්‍රැවලේ ඉන්නේ අමුතුම තැනක. අමුතුම තැනක් කිව්වට මේ වෙනදට වඩා බොහොම සුවිශේෂී වාහනයක්. වහල නැති අමුතු තාලේ කාර් එකක්. ඉතින් මේ අද මේ ගැන කතා කරනකොට මේ කාර් එක ලෝක කාර් ඉතිහාසයේ වෙනස් කරපු කාර් එකක්. මේ පුංචි කාර් එකක් වුණාට දැවැන්ත ඉතිහාසයක් තියෙන කාර් එකක්. ඉතින් මේ තියෙන්නේ ඔස්ටින් 7 රථයක්. නිෂ්පාදනය කරන්නේ 1930 දශකෙදී. බේබි ඔස්ටින් කියන්නේත් මෙයාටම තමයි. එහෙනම් මේ වැඩි ඉඩකඩක් නැති ලෝක කාර් ඉතිහාසයෙන් වෙනස් කරපු මේ කෙල්ල ගැන අපි දැන් කතා කරමු. මේ තමයි මේ පුංචි බේබිගේ තාත්තා. අපේ ධම්මික ගමගේ මහත්තයා. මේ පුංචි බේබි ධම්මික මහත්තයාගේ තුරුලට එන්නේ මීට අවුරුදු 20කට කලින්. එහෙනම් ඔන්න දැන් තමයි මේ හුරතලීගේ හදවත බලන්න අපි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ ඔරිජිනල්ම රේඩියේටරේ. ඔන්න ඔරිජිනල් එයා ක්ලීනරේ. මේ දැක්කනේ බෝතල් කොයිල් එක. මේක අපේ රිය සාහිත්‍ය පෝෂණය කරන වචනයක්. මෙන්න මේ සමනල තටු වගේ බොනට් එක එහෙනම් ඔන්න දැන් වැහුවා. තව දෙයක්. මේ තියෙනවනේ මෙන්න මේ පුංචි කවුල් දෙක. මේ දෙකෙන් තමයි එන්ජින් එකේ 10 නිවන්නේ. මෙන්න මේ කවුලුව ඇතුළේ ඉන්න අයගේ 10 නිවන්න හුලන් ධාරාව යන කවුලුව. මේ හෝන් එක ඔරිජිනල් නෙමෙයි. හැබැයි පරණයි. ඒත් පේනවන් ලස්සනනේ. ගොළු බෙල්ලෙක් වගේ පුදුම ලස්සන හැඩයක් තියෙන්නේ. මේ තමයි එන්ජින් එක ස්ටාර්ට් කරන ලීවරේ. වට භාගයයි කරකවන්න ඕනේ. කාර් එක ස්ටාර්ට් වෙනවා. එතකොට මේ මෙතන තියෙනවා තව ලස්සන කාරණාවක්. හොඳේ. මේ තියෙන්නේ මේවට අපේ මිනිස්සු කිව්වේ ලාංකිකයෝ කිව්වේ ගෙඩි ලයිට් කියලා. මේ ආපු ලයිට් එකේ මේ වගේ කොටස් දෙකක් තියෙනවා. මම නම් හරියටම දන්නේ නැහැ ඇයි එහෙම වෙන්නේ කියලා. ඉතින් ඒ ගැන දන්නවනම් ඔයා කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන ලියන්න. ඒ වගේම channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඔන්න දැන් තමයි තිරිංග පද්ධතිය ගැන කියන්න වෙන්නේ. මේකේ තියෙන්නේ කේබල් බ්‍රේක්. බොහොම පරණ සරල තාක්ෂණයක්. ඒ වුණාට මේ කම්බි හරිම සවිශක්තිමත්. හොඳේ. මේ තමයි ස්පෝක් රෝද. පෞරාණික බව මේ කාර් එකේ වැඩි කරන එක සාක්ෂියක්. ඔන්න ඉතින් දැන් අපි යන්න හදන්නේ කාර් එකේ ඇතුළට. දැක්කනේ? ඔන්න තියෙනවා යට පැඩල්. බොහොම ලස්සන පැඩල් සෙට් එකක් තමයි තියෙන්නේ. හරියට පුංචි පපඩම් වගේ. මේ තියෙන්නේ සුක්කානම. ඒකත් ආපු ඔරිජිනල් ස්ටියරින් වීල් එක. ඔන්න හෑන්ඩ් බ්‍රේක් එකයි ගියර් එකයි. ඒවත් ඔරිජිනල් ඈ. ඉස්සරහා වීදුරුව මෙන්න මේ විදිහට උස්සන්න පුළුවන්. උස්සලා විතරක් නෙමෙයි අතහැරලා තියන්නත් පුළුවන්. මෙන්න මේ ආධාරකයේ නිසා තමයි එහෙම කරන්න පුළුවන් වෙන්නේ. මේ පේනවනේ පුංචි මේ බාගදොර එහා පැත්තේ ඔයාගේ අරින්න පුළුවන්. එහා පැත්තෙන් තමයි බලන්න ඕනේ. ඉතින් මේ පුංචි ඉඩක් තියෙන යන්න. හැබැයි මේ පුංචි ඉඩ දැන් වගේ නෙමෙයි. ඒ කාර්වල මුල් යුගයේ හොඳේ. 1930 ආව මේ කාර්වල බොහොම පුංචි ඉඩකඩක් තමයි තියෙන්නේ. ඒත් 4 දෙනෙක්ට යන්න එන්න පුළුවන්. හොඳේ. මේ පේනවනේ. ඉතින් දැන් අපි ඇවිල්ලා ඉන්නේ කාර් එකේ පිටිපස්සට. මේ තියෙන්නේ තනි X අකුරේ කාර් එකක්. ඒ අකුරේ ඉඳලා Z අකුර දක්වා ආපු කාර් කාණ්ඩේ එක කාර් එකක්. මෙන්න මේ ලයිට් එකත් බොහොම සුවිශේෂී. බලන්නකෝ ඒකේ හැඩේ. ලොකුම කාරණාව තමයි මේ තියෙන මේ ස්පෙයා වීල් එක අමතර රෝදේ. ඉතින් මේ අමතර රෝදේකුත් ඒ කාලේ හදලා එවන විදිහට මේ වාහනේට අකරතැබ්බයක් වුණොත් එහෙම ගලවන්න කරන්නේ. ඔන්න මේ තියෙන්නේ ස්පෙයා වීල් බ්‍රැකට් එක. මෙහෙම තමයි ස්පෙයා වීල් එක කාර් එකට අමුණලා තියෙන්නේ. මේ තියෙන්නේ කැලණි ටයර්. බලන්නකෝ අදටත් ඒ විදිහටම තියෙනවා. ඒත් අද දකින්න ඇත්තෙම නැති තරම්. ඉතින් දැනට අපි මේක මේ විදිහට මේ පෙන්නගත්ත එකම ලොකු දෙයක් නේ. එහෙමනම් ධම්මික මහත්තයා මේවා අපිට පෙන්නනවට අපිත් එක්ක මේ විස්තර කතා කරනවට ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙන්න ඕනේ. ඔබතුමාලා තමයි මේ රටේ මම හිතන විදිහට රටවාහන ඉතිහාසයේ පරිච්ඡේද. ඔබතුමාලට අපේ ගෞරවය මේ බලන්නන්ගේ ගෞරවය මම පුද කරනවා. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. ආයුබෝවන්.